හායි යාළුවනේ ඔන්න අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. බලන්නකො ඉතින් උදේ පාන්දරම මෙන්න මේ වැස්ස පටන් අරගෙන උදේ පාන්දරම ඉතින් වැස්ස පටන් ගත්තාම මොකවත් කරගන්න හම්බෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් උදෙන්ම දැන් ඉතින් මං උදේට ඉව්වා පරිප්පු උයලා කරවල තෙල් දැම්මා. අද ඉතින් ඉරිදා හින්දා අපේ අයියත් ගෙදර ඉන්නවා. මට ඉතින් ඔන්න ඔය අඹ ගෙඩිය හම්බ වුණා. කැපුවට මොකෝ ඉතින් මේ අඹ ගෙඩිය නම් කන්න හම්බුන්නේ නෑ. ඒකේ පණුවෝ හිටියා. අද ඉතින් උදේවරුව නිකම්ම තමයි ගෙවිලා ගියේ. අද ඉතින් මට රෑට උයන්න ඕනෙත් නෑ. අයියා කිව්වා කඩෙන් කමු කියලා. අයියා නම් හොඳටම නිදි. අපේ අම්මත් නැහැ. අම්මා වැඩට ගිහිල්ලා. මං කපපු අඹ ගෙඩියෙන් කෑල්ලක් මෙන්න මේ දඟමල්ලටත් දුන්නා. ඉතින් එයා කෑවේ නෑ. අපි මෙයාව හැමදාටම හිර කරගෙන ඉන්නේ නැහැ යාළුවනේ. මෙයාට චුට්ටක් යන්න පුළුවන් වුණාට පස්සේ මෙයාව යවන්න තමයි හිතාගෙන ඉන්නේ. බලන්නකො ඉතින් හවස් වෙද්දි හොඳට අවුව වැටුණාට උදේ පාන්දරම වහින්න ගත්තාම ඉතින් මිනිස්සු කී දෙනෙක්ට නම් වැඩක් කරගන්න බැරුව ඉන්නේ නැද්ද? වැස්සත් ඉතින් එක වෙලාවකට එපා වෙනවා. ඉතින් යාළුවනේ අපේ ගෙදර හදන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මේ වැස්ස හින්දා අපිට ඒකත් කරගන්න හම්බුනේ බාගෙට තමයි. වහිනවා ආයෙ පායනවා. ටික කාලයක් වතුර නැතුව ගේ හදන එක නතර වුණා. හැබැයි දැන් ඉතින් දිගටම වහිනවා. බඳින්න බෑ ගල් තෙමිලා. අනික අපේ මෙහෙ චුට්ටක් නැත්තම් පොළව උල්දිය දානවා. ඇවිදින්නවත් බැහැ මඩ වෙනවා. වැස්ස ඉතින් ටිකක් පෑවුවනම් අපිට ගේ හදලා ඉවර කරගන්න පුළුවන් ඉතින්. කොච්චර ආසාවෙන් ඉතින් බලාගෙන හිටියත් මොනම හරි දෙයක් වෙලා ඒක පරක්කු වෙනවා. මං නම් ඉතින් හරිම ආසයි අපේ මේ ගස් කොළන් පරිසරය දිහා බලාගෙන ඉන්න. හිතේ ඉතින් මොන ප්‍රශ්න ගොඩක් තිබ්බත් මට නම් මේ එළියට ඇවිල්ලා ගස් කොළන් දිහා සත්තු දිහා බලාගෙන ඉද්දි ඒ හැම දෙයක්ම අමතක වෙලා යනවා. අපේ අම්මා එද්දි ඔන්න ඔය අඹ අරගෙන ආවා. ඔය අඹවල නම නම් දන්නේ නැහැ මම. දැන් ඉතින් හැන්දෑ වෙලා තමයි තියෙන්නේ. මම පහන තියන්න මල් කැඩුවා. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය විදියට පහනක් තිබ්බා. දැන් නම් ඉතින් මං ඔය ලෑස්ති වෙලා බලාගෙන ඉන්නේ. අයියා කෑම ගේනවා කිව්වනේ කෑම ගේන්න යන්න තමයි. අපි ඉතින් යනින් ගමන් ඔන්න ඔය ඔතනින් වතුරෙකුත් ගත්තා. අපි ඉතින් වතුර බොන්නේ සල්ලි වලට තමයි යාළුවනේ. අපි ගෙදරින් එද්දි කෝල් එකක් දුන්නා කෑම දාලා තියන්න කියලා. හැබැයි ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා පැයක් විතර ඉන්න වුණා. දාලා තිබ්බේ නැහැ ඉතින්. ඔන්න ඉතින් අපි දෙන්නගේ කෑම දෙක ඔය තියෙන්නේ මගේ කොත්තුව. අයියාගේ රයිස් එකක් තියෙනවා. රස පාටයි නේද? අපි දෙන්න ඉතින් නිවාඩුව කනවා. ආයේ වීඩියෝ එකකින් හම්බ වෙමු.